Hello guys, only thing අදත් අපි අලුතේ වීඩියෝ එකක් ආවා guys. ඉතින් මම channel එක මේ ටික දවසක නැවතුවා. ඉතින් දැන් ආයි පටන් ගන්න කියලා තමයි හදන්නේ. දැන් මේ අද අපි ප්ලේ කරන්නේ මේක සූපිරි ගේම් එකක්. මේ මොකද්ද මේ ගේම් එකේ නම? මේ මොකද්ද? PC මොකද්ද ගේම් එකේ නම? Dark Riddle. අන්න Dark Riddle. මම නමත් අමතක වුණා. ඉතින් මම මුලින් ෆෝන් එක don't disturb දාගත්තා. නැත්තම් notification එනවා guys. ඉතින් අද BC තමයි මේ ගේම් එක ප්ලේ කරන්නේ. මට වැඩි ටිකක් තියෙන හින්දා මම වැඩි ටික කරනවා BC. ඉතින් ආපු වෙලාවේ BC එක ගේම් එක ප්ලේ කරන්නම් කිව්වා. මාත් ඉතින් පුළුවන් එහෙම ප්ලේ කරනවා. ඉතින් මේ BC තමයි ගේම් එක ඉතින් විස්තර දාන්න. guys මේක මුලින් rotate කරගමු. අගල rotate එක. අන්න දැන් BC ට බාරයි ගේම් එක. ඉතින් BC කරගෙන යන්න. හරි guys ඉතින් මේකේ මම කිව්වා Dark Riddle කියලා නම. ඉතින් guys මේකේ පරණ අප්ඩේට් එකේ තිබ්බේ එක මිෂන් එකක් විතරයි. දැන් මම හිතන්නේ මේක මිෂන් 4ක් තියෙනවා, සයිඩ් මිෂන් 3ක් එක. පොඩ්ඩක් ඒ වුණාට තව එකක් තියෙනවා ඒක coming soon. ඔව් තව මිෂන් එකක්. ඒ කියන්නේ මේක අප්ඩේට් වෙනවා. එන්න අප්ඩේට් වෙනවා. හරිද? ඉතින් guys මේකේ 2 එකකුත් තියෙනවා. ඒක නම් මම හිතේ PC ද කොහෙද? මොබයිල් නෑ. හරිද? ඉතින් guys අපි මේක ප්ලේ කරලා බලමු. ඉතින් guys මේකට data නම් ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ. තව විශේෂත්වයක් තියෙනවා guys. අපි ගේම් එකේදී කතා කරමුකෝ. මේකේ ඉන්න 60 පැයක් යයි වගේ නේ. මොකද කරන්නේ? guys මේ අපි මේක මෙතනින් කට් කරලා මේක allowed වුණාට පස්සේ මේ අරන් ඉන්නම් ගේම් ප්ලේ එක. නැත්තම් මේක මේ එළියේ එනකොට ඕගොල්ලන්ගේ වටිනා කාලේ අපි නාස්ති කරන්නේ. හරි guys. ඔන්න ඉතින් කර්සීන ප්ලේ වෙනවා. guys ගණන් ගන්න එපා මං හිතුවේ මේ PC recording on කරලා නැතුව ඇති කියලා. තාක්ෂණික දවස් 30 වෙනවා මම මේ වැඩ කරන ගමන් ඉන්නේ. ඒක ගණන් ගන්න එපා ඉතින්. හරි ප්ලේ කරලා බලමු. මේකේ නම් තියෙන්නේ අපිට ලොක් එක කඩලා ලොක් එක කරන්න බැයිද? ඕනේ ලොක් කරලා තියෙන්නේ. අපිට පෙට්ටියක් ගන්න කියලා තමයි මම කියන්නේ. කොටුවක් තියෙන පෙට්ටිය. පෙට්ටිය දාලා වැටලුඩි ෆයිල්. අපි තියව දාන්න කොහොමද තියව වෙනවා. හරි guys. ලොක් සෙන්සිටිව් එක පොඩ්ඩක් අඩුයි ඒකයි. ගණන් ගන්න. අර PC එකේ sound එක බලනවා. ඒකයි කියන්නේ ඇහෙන්නේ නැතුව ඉතින්. වොලියුම් පොඩ්ඩක් වැඩි කරගන්න. guys PC එකට කිව්වට හයියෙන් කතා කරන්නේ නැහැ. ඔව් ඉතින් guys මම කොහොමද ඉන්නේ නිශ්ශබ්දතාවයෙන්. හරි. දැන් නිශ්ශබ්දතාවයේ සංකේත තමයි PC. නෑනේ ඩ්‍රෝන් එක ගන්න කියන්නේ. හරි guys. ඩ්‍රෝන් එක ගන්න තමයි යන්නේ ඕනේ. ඉතින් ඩ්‍රෝන් එක තියෙන මෙතන ඩ්‍රෝන් එක අපේ. අන්නාරිය කෝපි එක බොනවා. මෙයා පිටසක්වල දීවික් කියලා තමයි මම නම් හිතන්නේ. මොකද තුන් නැති වුණාට මම හිතන්නේ ආද කළා කාණ්ඩ කියලා ඒක. එයා පිටසක්වල දීවික්. ඉතින් guys BC මායි දෙන්නම මේ ගේම් එක ඉවර කරලා තියෙනවා. දෙපාරක් විතර මම නම් ඉවර කරලා තියෙනවා. BCත් එකපාරක් විතර ඉවර කරලා තියෙනවා. ඉතින් ඒකින්ද වැඩි දන්නා වෙන විදිහ. හරි guys දැන් ඉතින් අතල් වීඩියෝ නැත්නම් guys මේ මං ගහන්නේ අයියගේ ෆෝන් එකකින් හින්දා මට පොඩ්ඩක් අයියේ ෆෝන් එක පුරුණා. අල්ලා නෙමෙයි වීරගේ ෆෝන් එකෙන් ගන්න. එහෙම තමයි. ඒකින්ද මගේ ෆෝන් එකේ මේ මට ගහන්න ලේසි. මේ ෆෝන් එකේ කමා. හරි. ෂේ. හරි කුඩුන්න පොඩ ඔන්න ඔක පෙට්ටින් ගාලා කඩහම ඉවර. බෑ මෙයා කියන්නේ Apple ගෙඩින් ගහන එක ඔබ්ජෙක්ටිව් එක තමයි තමයි. අන්නප්පන්. අතුද ගත්තා එළියට පැන්නා. අලු දකි. හරි guys දැන් මෙයා එනවා. අපි ඉතින් දුවන්න. hina වෙනවා. මොනවද දෙයිද මොකද? guys මම මේක ප්ලේ කරලා ටිකක් කාල සයිඩ් මිෂන් එතකොට තිබ්බේ දෙකයි. ඒකින්ද අර දෝදා හරි හරි වට එක ගහලා එනවනේ. ඌවට අවුලක් නැහැ. ඒකින්ද guys දැන් පොඩ අවුලක් එකක් නැහැ. අර බල්ලා නැහැනේ. ඒකින්ද අවුලක් නැහැ. ඒ කාලේ ඔතන බල්ලෙක් ඉන්නවා ඌ හිම විදිහ. පාටක් වාදයක් තින්නේ උගින්න. ඒකනේ පිටසක්වල දීවික් කියන්නේ. අර පම්මච. යම්මයි. හරි. දැන් කියන්නේ මේකේ ටෙස්ට් එක තියෙනවා. හරි. ඕපන් කරන්න. ඕපන් කර. මේක දාන්න තියෙන්නේ.
මේකට දෙක බෑක්පැක් එකට දාන්න පුළුවන්. ගස් අපිට ඉතින් බෑක්පැක් එකකුයි බෙල්ට් එකකුයි දෙකම තියෙනවා. චෙස්ට් එකකුත් තියෙනවා. අර චෙස්ට් එකට තාම මේ බඩු දාන්න බෑ. ඒක ගන්න පුළුවන්. තුන්වෙනි මිෂන් එකේදී. ඔයගොල්ලෝ Resident Evil බලලා තිනවා නම් ඒකෙත් තියෙනවා පෙට්ටිය. අනවශ්‍ය බඩු දාගන්න. ඉතින් guys මම දැන් මේ ගේමින් රූම් එක හදලා තියෙන්නේ මේ Resident Evil මේ ඒ කියන්නේ ට්‍රක් එකක් මට හම්බුන්නේ නැහැ තාම. ඒ කියන්නේ paid version එක මේ ඩොලර් 30යි ගානක්ද කොහෙද ගානක් මම මතක නැහැ. ඉතින් ට්‍රක් version එකක් හම්බෙච්ච ගමන් අපි ඒකත් ප්ලේ කරලා දාන්න. ඔව් පොපි ප්ලේට් ඇන් ට්‍රක් තිබ්බට මේ Resident Evil කියන්නේ ඒක හොඳ ගේම් එකක් නෑ. ඒක සෙල් නම්බර් වලින් අරගෙන තියෙන්නේ. ඒ ටික ගන්න ඇක්ෂන් උත් තියෙනවා. අන්න ඒකින්ද ට්‍රක් එකක් ගන්න අමාරුයි. කණ්ඩායම නදන මම හිතන්නේ ඒකට වෙනම කම්පැනියක් තියෙනවා. හරි. දැන් පිටසක්කලයාගේ බීසලේ මේකට යන්න ඕන. ගස් හලවින් හින්දා දැන් ගේ පොඩ්ඩ වෙනස් වෙලා. ඉතින් guys තාම මේකේ Halloween update එක තියෙනවා. මේකත් එක්ක කාලයක් ගිහලා මම අයින් වෙන්නේ. මේ මන්ද. ගස් දැන් මම මේ හලවින් හින්දා පොඩි ඉන්නක් කරන්න යන්නේ. ඊගස් ඒක නිකම්ම හම්බෙන්න මම හිතන්නේ. සවුන්ඩ් චුට්ටක් දෙන්න. මම හිතන්නේ මේ ඩාර්ක් රීඩල් එක කියන්නේ ඒ ප්‍රකාරයව මම හිතන්නේ මොකක් කරුණා. කස්ටියුම් එක වෙනස් වුණා. දන්නේ වෙනස් වුණාද කියලා. නෑ වෙනස් වෙලා නෑ වලන්න. පොඩ්ඩක් බලමු දැන් කියලා. හරි guys. ඕනේ අපි. බතලි මට පෙන්වන්න දැන් මේ තියෙනවා ගේස් වල. මහා දුස්තියක්. හැබැයි උනාට අපිට උදව් කරනවා. මොකක්ද කියනවා guys. ඉතින් මම හිතන්නේ එයාත් පිටසක් වල ජීවි එකකින් ඉඳ තමයි මම හිතන්නේ ගෑරේජ් එක ට්‍රැක් කරන හැක් කරනවා. ට්‍රැක් නෙමෙයි හැක් කරනවා. Let's go. guys මම ලොලිපොප් එක ගාලා මම හිතන්නේ මේක හැකින් ඩිවයිස් එක. බලන්න. ඔන්න බලන්න එයා හැක් කරන්න තිය. ඔය. ඔන්න බලන්න. බැලු ඔන්න. දැක්ක කොහොමද? ලොලිපොප් එක සුපිරිනේ. කවුන්ඩ් එහෙම තමයි. ඉතින් guys අර දෙක ඩබල් එකකින් ගෙන්න ගිහින්. ඉතින් guys මටත් ඔකක් තිබ්බා මේ අපේ සීයාට. ඒක සීයා මට දුන්නේ නෑනේ. නැත්තම් මට පැක් කරන්න තිබ්බා. අඩ කොහෙන්ද ඉන්නේ? නේ. හරි guys. ඒ කියන්නේ ඒක දැක්කලා හැබැයි නෑනේ. අරන්න. ඉතින් guys අර ගෑරේජ් එකේ පොඩි ඕන පින්න බැලුණානේ මම කොහෙන්ද ඒක හොයාගත්තේ කියලා. ඉතින් guys මෙන්න මෙතන තියෙනවානේ. හරි මෙන්න මෙතන ක්ලික් කරාම දැන් එන්නේ නැහැ දැන් එන්නේ කෝඩ් එක ගෙවුවා. එතන ක්ලික් කරන් තියෙන මේ අත ක්ලික් කරන්න ඕනේ. හරිද? අතක් තියෙන අන්නේ ක්ලික් කරාම අපිට කෝඩ් එක පෙන්නනවා. එතකොට ඉතින් මේ ඒක ගහන තියෙනවා. ඒ කෝඩ් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කෝඩ් එක 512ම තමයි. ඔව්. අනිත් කෝඩ් නා වෙනස් වෙනවා. ඒ කෝඩ් එක වෙනස් වෙන්නේ නැහැ. මින් ගෑස් ඒක අපි බලන්න කියලා. ඒක කිව්ව හින්දා මේ ඔයගන්ට මේ අමතකුණොත් එහෙම මේක බලන්න ඕනේ නෑනේ. ඒක ඉංගා චැනල් ලයික් කරන්න. ලොලිපොප් එක අලි වැඩිනේ. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. yes. ඒ කොල්ලත් පිටසක්ව ජීවිතේ මන්ද ඇස්කොල පාටයි. ඇස්කොල පාටයි තමයි කොහොමද තියෙන්නේ එංගලන්තේ. මේක එංගලන්තේ නෙමෙයි අයියෝ කොහෙද මේ මට මතක නැහැ. ඉන්දියාවේ නෙමෙයි. ඉන්දියාවේ නෙමෙයි. ඉන්දියාවේ කියලා මම නම් හිතුවා. ඉන්දියාවේ නෙමෙයි මේ මගේ යාළුවෙක්ට ඇඩිට්ස් එක ඕනේ නැහැ ගයිස් ඒක ඕන. බලන්න කොරයක් හැටි. හරි ගයිස් අපි මේක සෙට් කරමු. මේක චෙක් කරලා වැඩක් නැහැ. ඉතින් මම දන්නවා මොකද කරන්න ඕනේ කියලා. දින්න. අලි වැඩිනේ. හරි ගයිස් ඉතින් මේක මම පොඩ්ඩක් ඩේන්ජර්ස් එකකින්ද අපේ අයියට බාර දෙමු මේක. ඒ කියන්නේ වීරය. වීරය සුද්ද ඇවිල්ලා. ඉතින් වීරය හැමදේම නා වීරයන්. බල්ලෝ මරන්න හරි දක්ෂයි. ඉතින් ගායස් අපේ බීසීට කැස්සක් ඇවිල්ලා ආයේ බීසී ඉතින් දැන් ඇතින් ගියා. තෙකන් වල ගියා පාවිච්චි කරන්න ගායස්.
තප්පරටයි දෙකක් තියෙනවා. මේ තප්පර තුනෙන් දින්න guys. හැකියාව කියන්නේ නිකන් නෙමෙයි. හරි. දැන් ඉතින් ආයෙත් ගහනවා. මම දැන් හැක් කරන්න මොකක් හරි සීන් එකක් කළා. හැක් නෙමෙයි වෛරස් එකක් දැම්මා. මම හිතන්නේ මේක වුණා කියලා. කියන වෛරස් කකුලෙකුත් ඉන්නවා. කකුලෙන්ගේ ෆොටෝස් තියෙනවා. නේබරයාගේ ෆොටෝස් තියෙනවා. ඉතින් guys අර තියෙන සයිඩ් මිෂන් කරන අය කියලා සයිඩ් මිෂන් වල අපිට කරන්න කියලා දෙන්න තමයි මම හිතන්නේ. නේබර් කාලේ මං හිතන්නේ කෙල්ල වල්ල ගත්තානේ. හරි දැන් ඒක කරන්නේ. ලේසර් ඇවිල්ලා අලිවද. ඉතින් guys වෛරස් එක දැක්කම තියෙන ඒකින්ද නෑ ලං වෙන්න හොඳට මේක කරන්ට් එක වදින්න නැතුව ඇති. මේක මේ නිකන් ඇපල් ගෙඩියක් විසිකරන් තියෙන අන්න එක තද කරලා අල්ලගත්තාම ඈතට විසික් කරනවා. මේක නිකන් ලං කරලා අල්ලගත්තොත් පොඩ්ඩක් විසික් කරනවා. දැක්ක? ඒ ට්‍රික් එක ඕනේ නැත්තම් ඉතින් ජනේලයක් එහෙම කුඩු කරන්න බෑ. අර කොහොමද? guys මේ පෙට්ටි ටික අයින් කරගන්න ඕනේ. මම නයි ඉතින් මේක ළඟට විසික් කර ඈතට විසික් කරලා වැඩක් තියෙනවා. ඊට පස්සේ ඉස්සන් බෝස් එකක් දාලා යන්න තියෙනවා. ඒ සීසී අනිවාර්යෙන් මේක දෙක දාගන්න නැත්තම් යන්න බෑ. නැත්තම් අපි මේ වීඩියෝ මෙතන එන්නේ. අර දෙකද ඔන්න බලන්න. අය බලන්න මේ මෙතන බලන් ඉන්න. හරිද? මේ මෙතන තියෙන ඔන්න ඕක බලන් ඉන්න. බලන්න ඔය ඉන්නේ දිශාව පොඩ්ඩ වෙනස් වෙනවා. හරිද? එන්න ඒතකොට තමයි යන්න පුළුවන්. දෙක. දිශාව වෙනස් වෙනවා. නැත්තම් අපි ඉන්න පැත්තට තමයි යන්නේ. දැන් ඉතින් මේකෙන් අපි ආයේ මේකට යන්න ඕනේ නැහැ නේ. ඒකද මේක දාගමු. එතකොට දැන් අනිත් පැත්තට තමයි යන්නේ. හරි guys. ඉතින් මෙතන වස්තල් එක නම් එච්චර දෙයක් නෙමෙයි. හරි. ඒ වුණාට පළවෙනි පාර අපි මේක පැය භාගයක් වෙනවා 35ක් විතර පසල් එක හෙව්වා. ඔව්. දන්නේ නැතුවනේ guys. ඔන්න ආයෙ කට්සින් එකක් ප්ලේ කරනවා. ඔය කි මේ බල් කාලේ අල්ලගෙන. කොහෙද බං අරන් යන්නේ? දැන් ඉතින් guys ඒ විතර කට් සීන් එක ප්ලේ වෙන මේ තව සයිඩ් මිෂන් කරා. එයා තමයි අන්තිමට මම හිතන්නේ. ඉතින් guys අපි සයිඩ් මිෂන් ටික තාම ඉන්නවා. අර එක දැන් මෙන්න මේවේ ඉන්න පහර මේක හැලෙන අප්ඩේට් විතරයි තියෙන්නේ. මේවේ හිටියා මැරෙනවා. මේ කාණේවත් අපි වන්න ඉඳලා පෙන්නන්න බෑ. පද්දිය ගන්න පොලිස් කාර්යය. මොනවා පක්කවද? පොලිස් කාර්යයට අහු වෙන්නත් එපා guys පරි. මම හිතන්නේ මේ මුල් පළවෙනි පාර විතර මම හිතන්නේ එහෙම වෙන්නේ. තමයි චවුලන්නේ. තනපා වැටේ. ඉතින් guys අපිට නම් උරු එකකින් තව ගහන්න. ඉතින් guys මේ අර පෙට්ටිය කලින් යන්න ඕනේ ඉතින් මෙතන යන්න දුන්න. අම්මට කිව්වා. උෙතන. උඩින් බයින. පැට උඩින් දුවන් ඇවිල්ලා පැට උඩින් බයින. බඩ guys උඩ යන කලින්. අයියෝ guys අයියෝ බීසි. අන්නත් බීසි වැඩ. එක්ක නෑඩ හිතින්ද යන්නේ බල්ලා ඉන්නවද අන්න මම බීසිට දුන්න එයා බල්ලට බයි guys මොකම යනවා ඔක්ක දැක්ක නයිස් ගහනවා දැක්ක අද වෙනවා අතින් ගැහුවානේ ගැල් දුන්නානේ කවන්නේ guys පොඩ්ඩ ඉන්නලා මෙතනින් આવුත් නම් මම ගෙට අපි දින මේකේ තියෙන සිල්ල කීයේ කරගන්න. ඉතින් මේක ඔබ්ජෙක්ටිව් වෙනවා වගේ. හරියට මේක කරගෙන අරකට කරගත්තා. ඉතින් මේක අලු වෙනවා උඩට. ඔතන හැංගෙන්න පුළුවන්. හරි guys. පොඩි දාන්න දුන්නා. ඉතින් මෙතන හැංගිලා හිටිය හැකි guys අලු වෙන්නේ නැහැ. පොඩ පාත් වෙන. පාත් වෙන්න බෑ මේකේ. අර කද බදලලා වෙන්නේ මේ ගේම් එකේ මෙතන හැංගින්න හිටිය හැකි. මම මෙතන නම් ගහන්න නාගනික් දන්නේ ගේම් එක. අපි දන්නේ නැහැ ඉතින්. බීසි ප්ලේ කරනවා. අවුලක් නැහැ. එයාට මම දෙපාරක් විතර ගේම් ප්ලේ ඉවර කරා. අද යන කලින් තාම ගියේ නෑ. හරි දැන් ගියා දැන් පහලට යනවා ඉන්නේ. ඊට පස්සේ සිල්ව කීය කරගෙන අතේ තියෙන මේ තියෙනවා. අන්න එතෙන්ද මම කියන්නම් මේ.
ඉතින් guys මම මේක ගහන මුල්ම පාර දැක්කා ගන්නේ mission යතුද? ඒක මොකද වෙනස මේක ගත්තා. අඬුව guys මෙන්න එතන තියෙනවා දොරක් කඩා ගන්න. හරි දැන් මේ අන්න එනවා අඩෝ සිල්ව කීයක එපැයි සිල් එක නෙමෙයි ගැහුවේ. සිල් නිල් එක තියෙනවා. ඒක එපැයි නිල් එකේ එපැයි ගහන්න ඇයි අරගේ ලොක් එක අරින්න එපැයි මොකේ ලක් අනේ මන්ද. ඒක ආයෙ ගිහලා ගන්න යනවා මට මතක නෑ guys. අද්දනේ මවුලක් ගහලා යෝ නෑ නිල් එක ඕනේ. නිල් එක මොකද නිල් එකේ නම් ගේට් වල ගත්තේ මේ මන් දන්නේ නැහැ දාණ්ඩු වුණා guys ගහන්න එපා. අන්න දැන් ඉතින් ගිහලා ගන්න අරු ඉන්නවා දැන් ඇතුලේ. ඌ ඉන්නේ එළියනේ යන්නේ දැන් පස්සේ පැන්නුවේ ෂුවර් නෑ. ෂුවර් නැත්නම් ඉතින් ගන්න නෑ ඇතුලේ අර කිරිදුර කුඩු කාන්ති නෑනේ එළිය ඉන්නේ ඔය ආ ඉන්නේ එහා පැත්තේ ඉන්නේ අර ඔය එන්න අන්කියු පන්දිට කමට කරන්න ගියා guys. පඩු වැරදුනා ඉතින්. පණ්ඩිතයට එඩන් දෙන්න බෑ කියනනේ guys. උඩ තියෙනවා ඒ කාමරේට යන්න ඕනේ නෑ අයියෝ ඒ කාමරේට ගිහලා යතු මේක අරන් එන්න යතු තෝන් නෑ මං හිතන්නේ අයියෝ නේ පණ්ඩිතය කියන්නේ හරි guys සද්ද බද්ද එනවා නම් ගණන් ගන්න එපා එහෙම තමයි ඇංගියා එයා උඩට එන්න වෙලා යනවා උඩ එයා වහල් ඉදල්කි දැක්කේ නෑ I see you ගහපන් අපේ guys ඉතින් ඇහෙනවද දන්නේ මේ මගේ ෆෝන් එකට මම ගත්ත මයික් සෙට් එකක් ඒ මයික් සෙට් එක මේ කනෙක්ට් කරන්න බැරි සීන් එකක් තියෙනවා guys එළියට ගියා ඒකින් මම මේකේ මේ දැන් උඩට ගිහිල්ලා guys අර කාමරෙත් අර කීයේ කරගන්න ඕනේ හරිද අයියෝ මාත් ඉන්න බැද්ද ගැහුවානේ කීයේ ගෙමේ තියෙන ඕ එන පොයින්ට් එනපා ඌ හෙන්ගෙනකොට ඌ පඩි පෙළ බහැන්නේ ඉඳන්නේ පඩි පෙළ බහැන්නේ ඉන්නේ ඉතහන් ආ පාරක්වත් ඇල්ලුනේ නෑ ඔන්න එනවා දුවපන් අල්ලයි මගේ නැට්ට ඈ ඇපල් ගෙඩියක් තියෙනවා ඇපල් ගෙඩිය ගහන්න ඕනේ ඇපල් ගෙඩිය යන්නේ අවුල ගත්තා නම් ගහන්න තිබ්බා මේක ඔය ලොක් එක ඇරියට පස්සේ ඉතින් වැඩක් නෑ ඊයස්ටින් අපිට සිල්ල කීයක තමයි අපිට තියෙනවා බැටරි හොඳයි මේකත් හොඳයි අන්න වින්ඩෝ දෙක ගන්න මේකත් හොඳයි ඇපල් ගෙඩියක් ගන්න ඉතින් ගයිස් ඔය බෑක්පැක් එකට දාගන්න ඕනේ අපේ මේ යතුරු බෑක්පැක් එකට දාගන්න මේකද ඔව් ඒක දාගන්න අයින් කරමු guys අයින් කර සිල්ල කීයක වගේ මේ බෙල්ට් එකේ තියාගන්න මේකත් ඕනේ නෑනේ මේකත් අයින් කරමු මේකත් ඩ්‍රොප් කරමු අනේ මන්ද මම මොකක්ද අයින් කරේ අයියෝ සිල් එකද දැන් බා අයින් කරන්න බෑ හරිය සිල් එක ඕ යන්න හරියට අඬුව ගායක අනිවාර්යෙන් මේ නැත කූබා එකක් තියෙනවා ඒක වැඩක් නැහැ ඉතින් මේකේ ඉන්නේ අන්න ගායස් ඒක තමයි හැම හොරා ගේම් එකෙන් ක්‍රෝබා එක ඕනේ ඉතින් ගායස් මේකේ තමයි ඕනේ නැත්තේ ඔයගොල්ලෝ හොරා ගේම් ගහලා තියෙනවා ඉතින් අනිවාර්යෙන් මේකේ ඕනේ නැහැ ඔයගොල්ලෝ තියෙනවා ඉතින් ක්‍රෝබා එක වැඩක් නැහැ තිබ්බට සාමාන්‍ය ක්‍රෝබා එකක් තියෙනවා හැංගියා උඩින්ද නෑනේ යටි අවුරුද මැප් එක හුරු අඩෝ අයියා කියන්න පුළුවන් එනවා අයියේ උඩින්ද අයියේ මල්ලි මම මෙතන ඉන්නේ දැක්කොත් එයා එක තැන ඉන්නවා දැක්කොත් ඊළඟ කන්න ඕනේ නැහැ නේ අපි මෙතන පොඩ්ඩක් ඉමු හරි ඉතින් මේ මගුල ඔබ්ජෙක්ටිව් පෙන්නනවා guys යා පහට ගියා අපි මතකෙන් මේ මෙතන පින් කියලා එකක් තියෙනවා නිකන් පින් කට්ටක් ගන්න එකේ තමයි ඔබ්ජෙක්ටිව් පෙන්නනවා ඉතින් සයිඩ් මිෂන් ඒවා සයිඩ් මිෂන් guys ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න guys ගණන් ගන්න එපා ආ දැක්ක guys එබුණා ඉතින් මේ අපි දැන් මේ නේබර් කේස් එක තමයි විසඳන්න යන්නේ පාම කේස් එක සයිඩ් මිෂන් එක අලු කොතන ඉන්නේ දැන් මං හිතන්නේ සිල් පල්ලෙහානේ ඉන්නේ
ඔව් සිල්ල කීගේ මොකක්ද අරින්න ඕන කියලා මට සිල්ල කීයේ මොකක්ද අරින්න ඕන මෙන්න මෙතන තියෙනවා ඩොට් ඒක අරින්න ගෝල්ඩන් කී එක ගන්න එපා එන්නපන් කොතන ඉන්නේ හරි ඔයාලා එපැන්නෝ ඔයා ඉන්නේ ඔව් එනු වා දැක්කනේ කොහොමද guys අපිට පොඩ්ඩක් කුඩි දැන් මොකද්ද කරන්න ඕනේ සිල්ල කීගේ මොකද ගන්න කියලා මට ලොක් එකක් තියෙනවා හරි කාමරේ උඩ තට්ටුවේ කාමරේ ඔව් හරි guys මතක් වුණා ඊට පස්සේ ගෝල්ඩන් කී ගන්නවා ඇපල් ටිකක් ගමු නෑ ඕනේ ඇපල් තියෙනවා ගනින්ක ඇපල් වටිනවා ඔව් කන්න හරි දැන් අර යතුරු දාගෙන තියාගන්න අදුව හොයන් ගිහින් ගහමු මුලින් ඇපල් ගෙඩියෙන් ගහලා අන්න guys ඉතින් තව ට්‍රික් එක මුන්ට ගැසිය හැකි බයි ඇපල් ගෙඩිය දැක්කනේ තාප්පද පහකට දොයි යබ්බා guys පටගා ගිහලා කරගන්න guys මේක CCTV කැමරාව වලට එහෙම අහු වෙන්න එපා අනික ස්පීකර් එකක් වගේ තියෙන්නේ අන්න ඒක පෙන්වන්නේ අර රතු පාටුනොත් එයා දැකලා තියෙන්නේ ඔය පෙන්වන්නේ එයා දැක්කා මං කිව්වේ මම එනවා ඉඳගෙන එනවා දැන් මොකද කරන්නේ දැන් ගෝල්ඩන් කී ගන්න කොහොමද ඔබ්ජෙක්ටිව් දාගන්නේ දෙන්නේ find the secret need into the house මූ යන කලින් නෙවෙයි මේ අපිට දැම්ම ඕන නැති ටික දාගමු මේ එකට හරිද ඩ්‍රොප් වෙන නැත්තම් අපි බෙල්ට් එකේ ඉඩ මදි වෙනවා guys ඔව් guys අවශ්‍යයි පැතියෙන් දැක්කා අයියෝ නැති එතනට වෙන්නේ අර උඩ දෙලා ඉන්නවා ඌ යන්නේ නැහැ දැන් හරි යා යට ඉඳි අයියෝ හරි ගාල් දෙක මොටි රැග්ගයක් වුණා ඒ කොයින්ද මතුනේ අනේ වන්න guys ග්ලිච් එකක් දැක්කනේ විච්ච වෙලේ කොහමද ග්ලිච් එක මේ ගේම් එකේ මට හොඳක් සිද්ධ වුණා පළවෙනි නැතව ගැච කලින් නම් ඔහොම වෙලා නැහැ තාම එක හරක්වත් මාට් වෙලා නැහැ වාසනාව අපි පස්සෙන් එනවා guys මේ කැමරාව කඩාගමු තාප්පත පහයි කැමරාව කඩන්න පුළුවන් ඉංගස් පරණ අප්ඩේට් එක අඩු වෙනවා මේ කැමරාව නම් පට්ට වදියා මොකද්ද බය වෙන්නේ ඕ හරි ඇපල් තියෙනවා ගිරේ කරි guys හරි එහෙනම් පැන්වෙන්නොත් නෑ නන ෆේස් ටු ෆේස් හරි ඔව් පැනපන් අයියෝ අහුණා guys ඒ මගුල මේ හරි guys දැන් මම ප්ලේ කරන්න යන්නේ මගුල එබුන් නෑ උඩින් පැනලා යන නැත්තම් ගහන්න තිබ්බා හරි guys දැන් සිල්ල ගියේ ලොක් එක කරගන්න තියෙන්නේ හරි දේවල් ඔන්න අපිට ගල මිෂන් එක කරගමු මම හදනවා කාලෙමු ඉතින් guys අහල කාලින් කටහඬ වල එනවා නම් ගණන් ගන්න එපා හරි මම BC ලා ගෙදවින්නේ තමයි ගණන් ගන්න එපා තාක්කත් ඔෆ ඉද්ද වෙනවනේ guys ඒ වෙනම තමයි හරි guys ඔන්න තව ටික එක හරි guys අපි ඉන්නේ දැන් වහලු කොහොමද පැනපා ඔව් ගහ කොනේ බකරේ ඇතුලේ එනවා එනු මෑනක oh shit ayo no shit hi guys I can try kan muah ready තප්පර 15ක් නේ හරි මේ ප්‍රකාරයෙන් මේ වුණා එයා අපිට ගන්න හදලා පිටිපස්සෙන්
නේබර් කාර්යයක් ඔකට අල්ලගත්තා නම් අපිට වැඩක් කරන්න තියෙනවා. තප්පර 15 තප්පර 15කට ලොක්නේ. ඉදිනේ. අපිට නම් ඉතින් තප්පර 5යි. අප පෙට්ටික් කියන ගහුවොත් අප 10කට තියෙනවා. ඔලුවටම දෙන්න ඕනේ නැත්තම් වැඩ. ඉංගස් දැන් අද නම් මම මෙතන ඉඳලා යන්නේ. ඔය කැමරාව ඇත් වෙලා ඉන්න ඌ එනවනේ. ඒකනේ. ඔය ඔතනින් කෙලින්ම දුවන්න ඕනේ. හරි පැන පැන ඉන්න මොකුත් එපා. කෙලින්ම දුවන්න ඕනේ. අද එන්නේ නැහැ දැන් හරි. ෂේප් එකේ යන් ඇතුළට. අතන මේ අස්සේ. ඔඩ මොකද්ද? බැටරියක්. යේ. ඒක ගාව අපි ඒකෙන් නෑ ගයිස්. ඒක අපිට අනේ එකතු කරගන්න වගේ තියෙන්නේ. හරි ගයිස්. ඉතින් අපි මේක ඉතින් ගයිස් මම මේ ඉස්කෝලේටත් කරගන්නවා PC ගේම් එක ප්ලේ කරනවා මම මේ ටිකක් පාර කරනවා මම. අද දැක්කේ නෑ අපි ටිකක් යනකල් ඉන්නේ. හරිනේ. ඌ යන්නේ නැද්ද? දැකලාද? ඔව් දැකලා. දැකලා. දැන් වීඩියෝ කඩන්න. අයියෝ. හරි යනවා. නෝනෝ. ඌ දැකලා. ඈ? එතන වීඩියෝ බලන්න බෑනේ. වෙන්න බෑනේ කරන්න බෑ. දැන් ගයිස් මේ කොහෙන්ද? මෙන්න මේකයි ගමන්න ඕන. දන්න විද්‍යාව මොකද්ද? ඒක තමයි. ගැල විද්‍යාවනේ. දුවමු. හරි. ආයි වහලෙන් පයින්නවා. දන්න විද්‍යාව ගැල විද්‍යාව. අන්න නැද්ද ගයිස් මං දුවන්න ගියේ හරි ගියේ නෑ. මේ මිෂන් එක මං ගහලා දෙන්නම් බිල්සෙට මේ අවුල් යනවා. ඉතින් ගයිස් මම ආයෙ මතක් කරනවා මේ අපි මේ ලයික් කරන්න අනිවාර්යෙන් ලයික් කරොත් තමයි ඊළඟ වීඩියෝ කරන්න ආසාවක් ඉදින්නේ. හරි. කට්ටිය views නම් තියෙනවා වීඩියෝස් වලට ලයික් නෑ. එහෙම බෑනේ. අද පෙට්ටි ගහලා CCTV එක කඩාවා. මට පොඩි ආසාවක් ආවේ. ඉතින් ගයිස් මේක part 2 එකට තමයි එන්නේ. අපරාධ ගැහුව. කමන්නේ CCTV එක ගියානේ. බල්ලට ගහන්න බෑනේ. බල්ලට ගහන්න පුළුවන්. අද වෙනවා දැන් මොකද්ද කරන් තියෙන්නේ? සිල්ල කීක හොයාගත්තා? ඔව් හොයාගත්තා. නෑ. ඔය තියෙන්නේ. දැන් මොකද්ද හොයාගන්න ඕන? අර ලොක් එක කරන් තියෙන්නේ. ඈ? ලොක් එක කරන් තියෙන්නේ. කොතන ලොක් එකද? උඩ තට්ටුවේ තියෙන ලොක් තුනේ ලොක් එක. ඔය තල ලොක් එක තියෙන්නේ. ඔතන නෙමෙයි. වන්න ඔක අතරගෙන. හරි ගයිස්. දැන් උඩට පැනලා ජනේලේ පයින් තියෙන්නේ. ඔතන හැංගෙන්නේ නැපො ඔතන මාර අවාසිදායක. අපරාධ ජනේලෙන් පයින්. ඔව් ගයිස් ගන්නද? අනු දැක්කේ නෑ. දැකලා නෑ. ඉංග්‍රීසි සිල්වර් කී එකේ පොඩ ඔබ්ජෙක්ටිව් එක පොඩ්ඩක් බලමු ගයිස්. අපි අවල් ලොක් එක අරින් තියෙන. කාමරේ තියෙන. ඒක අරගන්න බෑ මේ මල හොතුන් තුන්නා. හරි ගියා. ඔව් ගියා. කරගෙන. ඔය දැන් පහළ ඉන්නේ. ඈ? පහළ ඉන්නේ නේ. උඩට එන උන්නේ නෝ. දැක්කා? ගයිස් අපි අහුවෙන්නේ ගිහිල්ලා බේරුනේ කෝල් එක ගන්න. එනින් ඉතින් අපි ආයේ මෙතනට අවුට් වෙන්නේ නැහැ ගයිස්. අවුට් වෙන්නේ ඉතින් ගයිස් ඒක කට් කරන්න අවුලන්නේ. ඒක කට් කරන්න. හරි ගයිස් දැන් අපි ගෝල්ඩන් කී කරන්නේ ඉන්නේ. දැන් වහල්ට ආයි නගින්න ඕනේ අරුව ගේන්නගෙන. ෂේප් එකට. දැන් අපි හන්නවි. මේ අතුරු හෙන් තෝගයක් තියෙනවා මේ මගුල. සිල්වර් කී ඕනේ අපිට. නෑ. ඕනේ. අපි එලප් එක ඇරියේ නෑ. දොර ඇරියේ නෑ තාම.
ඔවුනේ. ඇපල් ගෙඩින් ගාලා දොක් කන්නවා ඔව්. ඕන්නේ දැන් මං හිතන්නේ එයා ඉන්නේ එදී වෙන්න ඕන බාපා නෑ නේ එතන දෙවෙනි තට්ටු හිටියොත් නෑ නේ ඊළඟ එළියද අපි දුවලා යමුකද? අපි දුවලා අම්මට කොහෙන් කාලින් එන්නේ කොහෙන් හරි යනවා. කොහෙද? උඩට යනවා. නෑ හොයන්නේ. කොහෙන් බෑ ලොක්. අන්නේ. ඔඩු. හරි ගායිස් එනවා ආතරා. පහල් දැන් එන්නේ. පොඩෙන් ගායිස් එයා පොඩ යනවා. ආයි මම හිතුවා දැන් ඉන්නේ පහල්. ඔව් දැන් ඉන්නේ පහල්. දැන් පහල් ඉන්නේ ගායිස් නැත්තම් අපිට එහෙම පේන්නේ නැහැ. හරි. දැන් ඉක්මනට දුවන්න. ඉතින් දැන් මෙතනදී මේ මෙතනින් වහලෙන් පයින්න තියෙනවා ගායිස්. එන්න මෙතනින් හරි ඒ පැත්තට යන්න මෙතනින් පැන්න. කොතනද? අයියෝ දැන් අරගන්න දෙවි. දැන් වෙනවනේ කෙත් එක අපි ගිහලා අනින් ගයි. හැංගිලා යන්න තාක් තියෙනවා. ඔව් නෑ නේ. ගායිස් අපි ඔතනට පොඩ්ඩක් නැගලා බැලුවා. අවුල ඉතින් යන්නේ නැහැ ඉතින්. ඉතින් යන්නේ කියන්නේ නෑ. ඔන්න එන. ඔය චේතන තුමේ ගන්නේ. අනේ දුවන්නේ නැහැ කිව්වා. බට්ටනේට බඩගෙඩි හින්දා දුවන්නත් බෑ ගයිස් හරි. ආවොත් නම් ඇපල් පාවක් දෙනවා. ඒවා වැඩි හරි ගායිස් වෙන්නේ. දැන් අපි ආයෙ වහගෙන නැගගමු. කට ගන්න නැගගමු. ඉතින් ගායිස් දැන් අපි CCTV කැමරාවට අහු වුණාට අපි එක දිගට දුවනවා. එතකොට යාර එන්න වෙලාවක් යනකොට මොනවත් අපි යතන දෙන්නේ එන්න වෙලාවක් යනවා. දැක්කම එතකොට අපි මෙන්න ගලා යනවා. දැන් ගායිස් මේ ওই ගෝල්ඩන් කී එකෙන් අපිට එහා පැත්තේ තියෙන දොරක් අරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය ඔතන තියෙන ඉස්සර දොර අන්න එතන අරගන්න පුළුවන්. ඔය දොර අරගන්න. අග්ගල අරගන්න. ලාච්චුව එනකන් දොර අරගන්නකෝ. දොර අරගන්න අර අතන තියෙන දොර. අන්නේ දොර අරගන්න. ඕකේ නැහැ. දොර අරගන්න. ඔය තියෙන දොර. නේ දොර අරගන්න. අන්න ඒක ලේසි වැඩි. හරි දැන් අතර තියෙන තුවක්කුව ගන්න තියෙන්නේ. කබඩේ තියෙන. ග්‍රීන් කී එකක් තියෙන්නේ. ඒක එපා. ඒක ගන්න ගන්න. වක්කෝ කොහෙද තියෙන්නේ මංගලේ? වක්කුවක් නැහැ නේ. උඩ වලට බාන රාජ්‍ය තුනක් තියෙනවා නේ. ඒකේ තුන්වෙනි රාජ්‍ය. හරි රාජ්‍ය ඈ තුවක්කුව නේ? මෙතන නැහැ. අයියෝ. ඊනම් කොතනද තියෙන්නේ? අර තියෙන. හරි ගායිස් තුවක්කුව මොන මගේ වාසනාව. ඉතින් ගයිස් ඔය ග්‍රීන් කී එක අපිට දැම්ම ඕන වෙන්නේ නැති හින්දා මේක දාගමු බෑග් මේ මංගලේ ලෝඩ් කරගන්නේ කොහොමද? නේද? හරි. දැන් ඉතින් ඔක බන්ති. හරි ගයිස්. දැන් ගයිස් මෙන්න මේක දාගන්න. මෙන්න ඔක දාගන්න මේ බෑග් එකේ. නැත්නම් ඒක දැම්ම ඕන වෙන්නේ නැහැ. අද තප්පර කීයක නිදි දන්නේ. ඒක බෑග් එකෙන් දාගන්න ගයිස් මොන දෙයක් හරියටම. අයියෝ. හරියට පැනවා. තප්පර කීයක්ද දන්නේ. මං උඩ ෂොට් එක දෙන්න ගියේ මොන ඉදි කරන්න ගියේ සද්දාටම නිවන් යන්නම. ඉතින් guys අපි පැය වීඩියෝස් දාන්න. අයියා පිළිත් මගුලක් කරනවා. දේසි වීඩියෝ එකක් දාන්න guys නේද හරි. zoom පංකාලයකට යනවා. තුවක්කුව තියෙනවා. ඉතින් guys අර green key card එක දාගන්න. ඉවරයි ඒක. green key එක දාගන්න ඕනේ. ඒ card එක දාගන්න බෑග් එකේ. දෙපිටනවා. ආවනේ කිව්වේ. දැන් golden key එකක් දාන්න. ඒකත් උන්නේ. මේක බෙල්ට් එකක් දාන්න. එපා ඒක දැම්ම ඕනේ. ඒක දැම්මෝ. මොකද? මෙතන දොරක් තියෙනවා. අයියෝ දොරක්. තුවක්කුව තියෙන්නේ. ඒක බුඩු. අලංක තුවක්කුව තිබ්බේ නැහැ guys අතේ. අයියෝ. තුවක්කුව තිබ්බද නැහැ guys. ඒ මෙහෙම තමයි ගන්නවා. අයි හරි guys
පොඩ්ඩක් ගණන් ගන්න එපා මේ පොඩි අවුලක් ගියා එළියට ගිහිල්ලා ඇතුළට එන්න උනා. ගස් අපි ප්ලේ කරමු. එතනින් දතව මං හිතන්නේ. මගේ ෆෝන් එකේ දැන් කාලේ හරි ගයිස් හරි. අලුත් එකක් ගන්න ඕනේ. මං ගත්තා ඒ මගුල මේ මේකේ අවුරුදු 50ක විතර පරණ ෆෝන් නෑනේ. ඊජිප්තු පුරාවෘත්තයක. ඔව් ගයිස් මම මේක දැන් මේ අරන් මං ගත්තේ මේක මතකයි අවුරුදු 6ක් විතර. ගස් විශ්වාස කරන්න මේක ඊජිප්තු විශ්වාසාර දීපු ෆොටෝස් මෙහි තියෙනවා. අන්න හරි. ඒක දින black and red photos. හරි black and white නෙවෙයි black and red. අන්න හරි. ඉතින් මේ අවුලක් ගියේ නෑ උනාට දැමුණොත් වැඩ ඉතින් විෂන් එක අලුත් වෙනකොට සමහර ගේම්ස් ගන්න බැරි වෙනවා ඒවා ඉතින් වෙනම කතා ඒවා ගණන් ගන්න එපා. ඉතින් මම අලුත් එකක් ගන්න බලලා තියෙන්නේ Redmi මොකද්ද 40 එකක්. ඉතින් ඉන්සාට එකකින් වීඩියෝ ගේන්න පුළුවන් වුණත් ඒක දැන්ට රාජසන්තක ගණන් ගන්න එපා guys. ඉතින් මං කියන ඒවා හරි. හරි. එබ්බතේ ඉන්නවා. වහලෙන් ඌට රියට හරි උඩපයින් මේ කරන්න වෙයිද නැහැ. ඇපල් නැද්ද ඇපල්? හරි ගොඩක් වැඩිව අයියෝ මාහාර පෙට්ටිය කරන් එන්නනවා. අරන් පෙට්ටිය මොකද්ද? ෆයින්ඩ් අමාරි පෙට්ටිය ඒ මොකද්ද තියෙන්නේ? ඒ පෙට්ටියක් තියෙනවා. අරකනේ. අනේ පෙට්ටිය වටෙන් තියෙන එකනේ. ඈ අයියෝ. ඒ වහල්ට නේබලේ ආවා. නේබලේ කොහොමද වහල්ට? අයියෝ අතට ලැක් කරන්න. සමහරට එයා මේ අතනින් අර අපි අර පඩි පෙළට නැගලා අහුනේ. අන්න එතනින් නැගේ නේ නැති. ඊට පස්සේ එතනින් පිටිපස්සෙන් එන්නේ නැති. නැත්නම් අපි ආව පිටින් ඕනේ. තනි පැත්තේ පෙන්නේ. එහෙනම් ඉතින් මේ වහල්ට නැගලා එන්නේ. ගෑරේජ් එකේ දරේ අපි ආව පිටිට එක වගේ. විකාර ඕනේ නැහැ විකාර පස්සේ කරමු. සයිඩ් මිෂන් වලදී පුළුවන් වුණොත් ඔක කරමු. දැන් ඉතින් වහලේ පැල්ලයක්. කොහොමද කියන්නේ? ඔයගොල්ලෝ ටිකක් චෙක් කරලා බලන්න. මේක දිග යන්න වෙයිද? ඕක දිගන්න බෑ. ඕනේ නෑ නේ කර. අයියෝ පැහැදිලි. ගනින් පෙට්ටියක් අරන් අනේ නෝ. ඉස්කෝලේ යාළුවෙක් මෙල්ල. ඔන්න බල්ලා ඒ බල්ලා මුලෙන්ගේ සිතබතුලා මේක දාලා යාපුර පල්ලෝගෙන යනවා. හරිද guys දැන් ඉතින් මොකද ගන්න තියෙන්නේ අපිට? අතුවක්කුව ගත්තා පාස්කෝඩ් එකනේ හොයාගන්න තියෙන්නේ. තෝ කරගත්ත කෝඩ් එක. ඔව්නේ. රූම් එකට යන්න තියෙන්නේ. ඊට කලින් පොඩි වැඩක් තියෙනවා. වැඩි දෙයක් නෑ. ඇපල් තුවක්කුව අතේ තියන්නේ. තුවක්කුව අපිට ඩ්‍රොප් කරන්න. guys ගණන් ගන්න පොඩ ඩාන් ඩූන් guys ඉන්ටර්ට ඔන් කරලා තින්නේ. ඇඩ් ආවා ඒව එහෙම තමයි. මේ මගුල මං කිව්වේ ඩාන් ඩූන් එනවා ගණන් ගන්න එපා ඉතින්. මිස්සුන්ට නවදින්නේ. නේ බදේ නැද්ද ෂොට් එක දීලා. නෙතොයි. අනේට හරි ගාස් අපදායි. ඔය කොහෙද යන්නේ මේ පෙට්ටිය අරන් යන්නේ? ආයි ගහන්නද? ආයෙන බැටරියක් නැද්ද බැටරියක්? තියෙනවා තව තාම ආයෙ රීලෝඩ් කරගන්න. බැටරි දෙකයි තියෙන්නේ ඔය තියෙන අන්තිමුනේ. තියප හරි දෙකයි මේ පෙට්ටිය අරගත්ත ගෙවුවා. අනේ ඕන්නේ පස්සේ කරමු. ඔකලා අයියෝ මගුල වෙලා නෑ ඕයි අතපන්. අසූ පහයි 47 කීයද අංකේ 84 55 අයියෝ අයියෝ මං කිව්වේ මගුල හරියන්නේ නැහැ මේ මං යන ක්‍රමයක් තියෙනවා ගයිස් ඒ මගුලෙන් ගහමු නැත්තම් මෙයාලා ගන්න වෙන්නේ ලිසිට කැස්සකුත් ඇවිල්ලා මේ හරිද නෑ මගුලක් තියෙනවා කරන්න හරිද ඒ මගුල කරලා කරමු නැත්තම් මං අත්දැකලා තියෙනවා නැත්තම් හරියන්නේ නැහැ වැඩි අරුව නිදි කරලා නාදී අලුමාන් තාපත 20කටත් නිදාගත්තාම ගන්න දිබ්බ. බෙටි ගන්න තෝ එහෙනම්. ඩබල් ඇටැක්. බැටරියක් නැහැ හොයාගන්න නැහැ නේ කොහෙ. කමන්නේ. බැටරි ඇති.
දැන් කරන්න තියෙන මෙච්චරයි. පැන්නපන්. ඔව්. හරියෝ. ගස් පොඩ ග්ලිච් නම් එනවා. ඉතින් අර ඇපල් ගිනින් ගන්න. අයිත් ඒ උකුර ගන්නේ ආරියට යන්නේ. දුවපන්. පයිද වත්. දැන් ගහන්න මොකුත් නැහැනේ. ඇපල් ගෙඩියක් ගමටක් ගාලා. ආදු වෙලී ඉන්න වෙලාවේ කො අදපන්. මේක කඩාගනි. වාසනාව. අද මෙතන යන කල්ලිම නැත්තම් මෙතන එයාටත් අදී. හරි. Oh shit. අයියෝ පැටලේ. පොඩි ළමෙක් වගේ කායිතුවේ ඩේවල් දෙන්නේ. අද ජනේලේ පැන්නනේ අයියෝ මා කිව්වේ මාට. ඒ කුඩු කරපුවම වීදුරු කටු තැනකට පැන්නේ. තාණ්ඩුන් එනවා ගයිස් හරි. ආතල්ල යන්නේ ගන්න. ඒ යනවා. ටිකස් අපි හෙලෝනේවත් ගේන්න බලාපොරොත්තු මේ නවා. අන්න හරි. අනිවාර්යෙන් ඒක කියන බලාපොරොත්තු වෙනවා කියන. ඉතින් ගයිස් ඒකට ඌ එක එහෙම අමාරුයි අන්තිම ටික. මුල් ටික ගොඩක් බෝරින් වෙයි. අන්තිම ටිකේ ඌ විදිනව නෙමෙයි දුවනවා. දුවනවනේ විදිනවා. දුවනවනේ. විදිනවා කියන්නේ උගේ කරේ තියෙන මේකක් ගන්නද? ආයි ග්ලිච් එක. ආතර වෙලනවා. ගංගන්නවා. දුවනවා වෙරි විදිනවා නෙමෙයි දුවනවා. ඒ මේ පැත්තෙන් ගිහලා ජනේල කඩා ගන්න වෙයිද? ඒ කොතන ජනේලෙද තියෙන්නේ? මෙතන එකනේ. මුලින්ම ඇවිදිනවා. හරිද? ඊට පස්සේ දුවනවා. ඇදියා. ඊට පස්සේ විදිනවා. ඊට පස්සේ තියනවා. අන්න හරි. පොඩි බීසි. මම හිතන්නේ එයාටත් මේ අපේ වගේ මැප් එක තියෙනවා වගේ එයාලටත් මැප් එකක් තියෙනවා. කොහෙන් නැත්තම් ඉතින් අපි පිටිපස්සෙන් එනකොට එයා කොහොමද දැනගන්නේ ආයි පිටිපස්ස ඇල්ලන්නේ? CCTV කැමරාව හැම වෙලේම බලන්නේ. එනවා. මම බලාගත්තේ නෑ මම. බලගන්න. හරි තව පොඩ්ඩක් ලේට් වෙලා ගෙනි ඌරි. 65 බලන් එළියට. 65 guys. මම රොටේට් කරගමු. නැත්තම් ගහන්න වෙන්නේ. 65 වෙනස් වුණා. රොටේට් එක. රොටේට් එකක් අන්න රොටේට්. 42 දැන් දාගනින් මේක. කෝ. ඔතන තියෙන්නේ නැති වෙන්නේ නෑනේ. බැරි නැති උණු. අහුවෙන්නම් එපා. 65 ආයි වටෙන් ගිහලා විත්තියක් කඩලා දුවගෙන්නගෙන ආයි ගහන්න. නෑ දැන් එනවා. කොහෙන්ද එන්නේ? ඒ කොහෙන්ද එන්නේ? අරෙන්කෝ. කොහෙද ඉන්නේ බා වරෙන්කෝ. ඔන්න බය ගන්න එපා. හරියට. පලාවට ගිහලා. එනවා කොහෙන්ද යන්නේ? එනවනේ. අනේ මන්ද. රතුන වෙනවට ඉන්නේ නේද? ඒ හැටි දැ බේස්මන්ට් එක කතාව කියන්නේ. එනවද ගේමින් ග්ලිච් එකක්ද කොහෙද ඉන්නේ? හරි. ඇතුළේ. පේන තෙක් මානක නෑ. එලි. හැබැයි දැක්ක. 65යි. 65 32 කලබල දෙපේ බා. දැක්කේ. මට තමයි කදී මම මේ කනාඩ එකක් කිව්වේ 65 මතක 40 කීය මතක නෑ. හරිය. ඔන්න දැන් එක පාර්ට් එකක් කිව්වද ඉතින්. ඉතින් ගයිස් ඊළඟ පාර්ට් එක මේව කළා. අපි මේතරින් ගේම් ප්ලේ කරනවා පැයක්. 35 ද ප්ලේ කළා. මොඩයින් ගයිස්. ඔව් 35 පැයක් ද ප්ලේ කළා. ආයි මෙතනින් ගේම් ප්ලේ කරනවා මේ අන්තිම තව එපිසෝඩ් එකකට ගිහින්. එහෙනම් හැමෝටම සුබ දවසක්.